තේරුම් ගන්න මොන ප්‍රශ්නයක් වුණත් වැටෙන්න ඕනේ තැනක් තියෙනවා. ඒ තැන තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛය. රණ්ඩු කරගන්න එපා. මිනිස්සුන්ට බැනලා මිනිස්සුන්ට වරදටපත් කරලා ආණ්ඩුවට බැනලා ඔබේ ප්‍රශ්නෙන් ඔබ ජය ගන්න බෑ. දෙවියන් වහන්සේ ගාව ඉඳ ගන්න. ස්වාමීන් වහන්සේට කියන්න මම සාක්ෂිකාරයෙක්. ආමේන්. මගේ ජීවිතේත් මේ සාක්ෂිය මට තිබෙනවා. මම වැටිච්ච තැන මාව දෙවියන් වහන්සේ ඔසවනවා. අඬාගෙන වැටිච්ච මිනිහව දෙවියන් වහන්සේ සනසලා නැගිටවනවා. නැති වෙලා වැටිච්ච මිනිහව දෙවියන් වහන්සේ සියලු දේ සපයලා ඒ මනුස්සයව නැගිටවනවා. ආමේන්. දන්නවද මම සාක්ෂියක් ඇටියට කියනවා මම දෙවියන් වහන්සේ ගාව වැටුණා. ස්වාමිනේ මං දන්න ශිල්ප ඔක්කොම දැම්මා. දන්න පුළුවන් දාන්න පුළුවන් ඔක්කොම ශිල්ප ටික දැම්මා. දැන් එක ශිල්පයක්වත් වැඩ කරන්නේ නැහැ. නේද? අර ශිල්ප මේ ශිල්ප ඔක්කොම ශිල්ප කරාටි බෲස්ලි ඔක්කොම දාලා බැලුවා. එකක්වත් දැන් මොකද වෙන්නේ? වැඩ කරන්නේ නැහැ. මං කෝ ස්වාමිනේ දැන් එකම එක ශිල්පයයි තියෙන්නේ. වැඳ වැටීමේ ශිල්පේ. ස්වාමිනේ මං දැන් එනවා මොන ශිල්පේ කරන්නද? වැඳ වැටීමේ ශිල්පය. දෙවියන් වහන්සේ ගාවට ඇවිල්ලා මොකද කරන්නේ? මට නම් බෑ. ඔබට තමයි සියල්ල. මේ ප්‍රශ්නෙට උත්තරේ ඔබ ළඟයි තියෙන්නේ. කියනවාද මේ ශිල්පේ තමයි සාර්ථක ශිල්පය සක්සස්ම ශිල්පය දෙවියන් වහන්සේගේ අභිමුඛය.